දහසක් බුදු බණ පොතේ ලියා තිබුණු තෝරා බේරානි වැරදි මාවත අපිට කියා දුන්නු දෝර ගලා ගිය සදහම් සිසිලෙන් දුක් ගින්දර නිවපු කාටත් නොකියා නිවනට වැඩියා අපේ සෝම සමිඳු ගත් සසරේ දැවෙනා අපගේ පවුසිතිවිලි සේදු නිවනින් නිවෙනා මාවත පෙන්වා පින් උල්පත් පෑදු අඳුරින් එළියට පෙන්වා නිසි මඟ පුර හඳසේ පෑයූ අපේ බුදුන් ඔබ හාමුදුරුවනේ අපිට නුවන් දීපු අපිට නුවන් දීපු හිමිගත් මගෙහි යනවා සැනසී ඔබ මග පෙන්වාලු දහමින් බැඳිලා ජීවිත හැදුනා මෙත් සිත් මල්යාවු ගමකින් ගමකට පෙන්වා නිසි මග ඉර හඳසේ ආපු අපේ බුදුන් ඔබ හාමුදුරුවනේ අපිට නුවන් දීපු අපිට නුවන් දීපු 84,000ක් බුදු බණ පොතේ ලියා තිබුණු තෝරා බේරානි වැරදි මාවත අපිට කියා දුන්නා
කටිනචීවර පූජා මහා පුණ්‍ය මහෝත්සවයේ 2024 වාර්ෂික පින්කම් මාලාව නොවැම්බර් මාස 7 වන දින ආරම්භ වුණා. නොවැම්බර් මාස 7 වන දින සිට 11 වෙනි දින දක්වා අටවිසි ගිලන්පස සම්බුද්ධ පූජා පවත්වන්නට යෙදුණා. මල් පෙරහැර පවත්වන්නට යෙදුණා. වීදි සංකාරය කරමින් සදහවතුන් බුදු පෙරහැරේ අටවිසි බුදුරජාණන් වහන්සේලාට ගිලන්පස දාණය ගෙනවොත් පූජා කරන්නට යෙදුණා. අද චාරිත්‍රානුකූලව වාර්ෂිකව සිද්ධ කරන මහා පිරිත් දේශනාව රාත්‍රී 8යි සිට හෙට 5 වෙනතුරු පිරිත් දේශනාව සිද්ධ කරවු ලබනවා. මෙවර කටිනචීවර පූජා මහා පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන දායකත්වයේ දරන මොරටුව එකොඩ උයන දුම්රිය පළපාරේ සුනන්ද පෙදෙස පදිංචි නාලක සිල්වා මහත්මයා රෝහිණි පෙරේරා මහත්මිය ප්‍රධාන පවුලේ මෑණිවරු සහෝදර පිරිස් සෑම කෙනාම එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ 3 මාසයක් පුරා ස්වාමීන් වහන්සේලා වස්වසවාගෙන දෙගම්පාසී පින්නතුන්ගේද සහයෝගයේ සහභාගීත්වයේ දායකත්වය ඇතුළු ඉතාමත් මැනවින් මේ පින්කම් සිද්ධ කරගෙන ඇවිල්ලා අද ඒ පින්කමේ උච්චතම අවස්ථාව වැදගත්ම අවස්ථාවටයි එළඹෙන්නේ වෙන්නේ. ඒ දෙපළ ප්‍රධාන පෞලේ පින්වත් කන දෙනාටම අමල් නිශාන්ත සිල්වා මහත්මයාට නිදුක් නිරෝග සම්පන්නිය ප්‍රාර්ථනා කරගෙන පෞලේ හැමදෙස්සෝ නිරෝග සුව ප්‍රාර්ථනා කරගෙන දෙගම්වාසී සියලු පින්වතුන්ට ගම්වාසී ලක්වාසී සියලු සදහවතුන් ජනතාව බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් සෞරාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනාව හෙට අවියන දෙකට එම නිවසින් කටින ජීවරයේ රැගත් ශාන්ත පෙරහැර වීදි සංකාරය කරමින් උදෑසන විහාරස්ථානයට පිවිසීමට නිමිතයි. අවියන කටින ජීවරයේ සංඝසතුකට පූජා කිරීම සහ සංඝ දක්ෂිනාව පිළිගැනීම සිද්ධ වෙනවා. හෙට රාත්‍රී කටිනාණ සංස ධර්ම දේශනාව පවත්වනු ලබනවා. මේ විදිහට මේ පින්කම සිද්ධ කරලා මියගිය සකල ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් සියලුම දෙනාට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් මේ පින්කම නිමා කිරීමට නියමිතයි. දැන් මේ වෙලාවේදී වෙන්නේ රාත්‍රී ගිලන්පස බුද්ධ පූජාව සහිත බෝධි පූජාමය පින්කම සිද්ධ කිරීම. අද පූජාවේ දායකත්වයේ මාසික දායකත්වයේ ප්‍රියන්ති පොන්සේකා මහත්මිය ජෝසප් පෙදෙස පීරිස් මාවතේ පදිංචි සෑම මාසෙකම 12 වෙනිදා එතුමිය තමයි සම්බුද්ධ පූජාව පවත්වන්නේ. එතුමියගේ දායකත්වයේ ඇතුව සිද්ධ කරන මේ පූජාව පැවැත්වීම සඳහා අද මේ අවස්ථාවට වැඩම කොට පදාලා අප ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වන පයාගල එම්බරවිල ශ්‍රී ආනන්දගිරි විහාරවාසී පූජ්‍යපාද අත්තනගල්ලේ විමල ඥාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙතාවත් ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්න අතර උන්වහන්සේ තව ස්වල්ප මොහොතකින් මේ බෝධි පූජාමය පුණ්‍ය කර්මයේ කටයුතු ආරම්භ කරන්න ඇති. මහා සංඝ සරණ Mama
සමදා මම සොර කන්නොබරන්නේ සොරකම් කෙරුමට අනුබල නොදෙන්නේ බෝසත් දරුවනේ මහා පින්කම් මාලාවක ආරම්භය ඇසලපුර පසළොස්වක පොහෝ දින ආරම්භ කරලා ඒ උතුම් පින්කමේ අවසාන මොහොතකට ළඟා වෙන මොහොතේ තුන් මාසයක් පුරාවට ඔබට මට පින් කුසල් වඩා ගන්නට සසර දුක් නිවාරණය කර ගන්නට මේ ලෝක ධාතුවේ පහළව වැඩ සිටිය අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වහන්සේ මේ ලොව පහළ වූ නිසාමයි ඉපදෙමින් මැරෙමින් කුණු වෙමින් ගමන් කරන මේ සසර දුකින් අත් මිදෙන මාවත මාහට ගුණ ගැසුනේ ඒ වූ කල්යාණ මිත්‍රයන් වහන්සේට මාගේ මේ নমස්කාරයෙන් වේවා කියන සිතිවිලි උපදවාගෙනයි මේ උතුම් පූජාව සිදු කරන්නට සූදානම් ඒ අනුව පින්තුනි වසරකට එක මොහොතක් පවත්වනු ලබන මේ උතුම් පින්කම් මාලාවේ ආරම්භක කෘතගුණ දක්වන උතුම් පූජාවයි මේ පූජාව කිසිවක් අපි බලාපොරොත්තු වෙන පූජාව නොවන මේ පූජාව අන්දිනවල අපි අපල අකල විකල භූත දෝෂ දුරු වෙන්නටයි පූජා පවත්වන්නේ මාගේම බුදු නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ආයලට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා සහජීවනයෙන් පිනෙන් පිනෙන් පුණ්‍යවන්ත රෝගෝ චක්කු රෝගෝ මුඛ
වරසෙන් පරදාලා සසර දුකින් අප එතර කරන්නට ලෝහිමිති ලොවට තිලක වුණා ලෝහිමිති ලොවට තිලක වුණා පිපි සමනල මුදුනේ බුදු කරුණාවයි මනුසත ලැබුවේ කරුණාවයි සුමන සමන් දෙවි කරුණාවයි සමන් සුරිඳුනේ සමනල විමනේ රැකදෙනු මැන අප මාහිමි වරුනේ සමනල ගංගා ගලා ගලා මෙත් කරුණාදී Bunda Radang Bidanda Bersamang Biadamma Radang Satkulapam Bersamang Biasangga Radang Sri Buddha Dhamma Guna Sangga